සමහරට පින්වතුනි ඔබ ඔය විතරාගී, විතදෝෂී, විතමෝහී කියන මහ ගුණ කඳ. ඔය මහ ගුණ කඳ මොකද්ද කියලා දන්නේ නැතුව ඇති. යන්තමින් දැනගෙන ඉන්නවා ඇති. නමුත් පින්වතුනි අපි යන්තමින් දැනගත්තත් අපි ඇත්තටම නොදැන හිටියද. ඒ විතරාගී ගුණය කියන එක විතරාගී ගුණයම තමයි. එහෙනම් ඒ නොදැන හරි පින්වතුනි විතරාගී ගුණය පිදුවනම් යම් කිසි කෙනෙක් ඒ විතරාගී මහ ගුණස්කන්ධයේ බලපෑම ඒ කෙනාට එනවා. ඔබ දන්නවා පින්වතුනි අපි පිනක් කරද්දී ඒ පින පින්වතුනි දෙආකාරයකින් බලපානවා අපිට. 50%ක් හම්බ වෙනවා පින්වතුනි අපෙන්. අපේ හිතේ තියෙන අලෝභ, අද්වේෂ, අමෝහ කියන ස්වභාවය 50%ක් බලපානවා. එහෙනම් අපි කොච්චර සද්ධා සම්පන්නද? අපි කොච්චර අවබෝධයෙන් මේ පින කරන්නේ? කොයිතරම් අතහැරීමක් ඇතුළේද අපි මේ පින කරන්නේ? ඔන්න ඔය කියන පින්වතුනි අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ ගුණයන් අපේ හිතේ පිහිටලා තියෙනවා නම් 50%ක් අපිට හම්බ වෙනවා. ඒ වගේම පින්වතුනි අපි මේ පින හෙවත් පින කරනවා කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයට යම් යහපතක් කරනවා. එතකොට මේ ලෝකයට යම් යහපතක් කරනකොට පින්වතුනි මේ ලෝකයා කියන්නේ කවුද? ඒ කියන්නේ අපි හැර අනිත් පිරිස. එහෙනම් අන්නේ පිරිසකින් ඒ හිත කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ ගුණය මොනතරම් ශ්‍රේෂ්ඨද? අන්න ඒකෙන් 50%ක් හම්බ වෙනවා අපිට. එතන අපෙන් 50%යි විශ්වයෙන් 50%යි. දැන් ඔබ කල්පනා කරන්න පින්වතුනි මේ ලෝකේ ඉන්න අනික් මිනිස්සු හැමෝම විවිධාකාරයේ පිදීම් පුදනවා පින්. ඒක පින්වතුනි මේ මිනිස්සුන්ට මහ ලොකු අභිමානයක්. ඔබ මහ භක්තියකින් ඉන්නේ කරන්නේ. දෙවිවරු, බ්‍රහ්මයෝ මේ හැම කෙනාම හොඳ පිරිස පින්වතුනි. අලෝභ, ආදේශ, අමෝහයෙන් කටයුතු කළා හෙවත් පින් කරලා එහෙම නැත්නම් දැහැන් වඩලා දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගිය පිරිස. හැබැයි රාග දේශ මොහ සහිතයි. පින කියන්නේ රාග දේශ මොහයට අයිති කාරණාව. එහෙනම් පින්වතුනි මේ පිරිස තමන්ගේ ජීවිතේ පුදාගෙන, ලේ පුදාගෙන, මස පුදාගෙන ඒ කරන මහ පූජාව කරන්නේ පින්වතුනි රාග දේශ මොහ තියෙන පිරිසකට. ඒ කියන්නේ පින්වතුනි අර 50% සබාධමෙන් හම්බ වෙන 50%න් බොහෝම චුට්ටි ප්‍රමාණයයි පින්වතුනි හම්බ වෙන්නේ පිරිසට. ඒගොල්ලන්ගෙන් 50%ම දැම්මත් පින්වතුනි අනිත් පැත්තෙන් හම්බ වෙන්නේ 10%ක් විතර. ඒ මිනිස්සු පින්වතුනි මහා අධික සද්ධාවෙන් ඔය කියන දේ කළත් ඒගොල්ලන්ගෙන් 50%. ඔබ කල්පනා කළා බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා පින්වතුනි ඔබ පුදන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ගුණය. මම මේක කියන්නේ මම පැවිදිලා ඉන්න හින්දාවත් මම නිවන් දකින්න ආපු නිසාවත් ඔබත් නිවන් දකින්න ආපු නිසා මේ අපි ඔක්කොම මේ අපි ගැන වම්පුරි ගහ ගන්නව නෙමෙයි තියෙන්නේ. මේ කියන්නේ විශ්වයේ තියෙන ඇත්ත. විශ්වයේ තියෙන ඇත්ත ස්වභාවය. හොඳ වෙලාවට අපි ඒ කුලගේ ඉන්නේ. ඒකයි අපි මේ කියන්න උත්සාහ කරන්නේ. හේතුව අපි වාසනාවන්ත වුණා ඒ කුලගයට වැටෙන්න. මේ විශ්වයේ ස්වභාවයක් තියෙනවා පිටින් විශ්වයේ යම් යම් ශක්තියන් තියෙනවා. විතරාගී, විතදෝෂී, විතමෝහී ශක්තිය තමයි පිටින් අංක 1. ඉහළම තියෙන්නේ. ඒක කොයි ආගමේ තිබ්බත් ඒක තමයි ඉහළ. ඉතින් ඒ විශ්වයේ තියෙන හැටිනේ. නේද? කොහේ පිටලා තිබ්බත් උසම කන්ද නේද උසම කන්ද. අන්න ඒ වගේ පින්වතුනි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ශක්තිය තමයි විතරාගී, විතදෝෂී, විතමෝහී කියන ගුණය. ඊට පස්සේ තමයි පින්වතුනි එතනින් එහාට අරූප බ්‍රහ්ම ගුණය එන්නේ. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ගුණය එනවා. ඊට පස්සේ දේව ගුණ ගති ගුණ ටික එනවා. ඊට පස්සේ මනුස්ස ගති ගුණ ටික එනවා. ඊට පස්සේ තිරිසං ගති ගුණ ටික, പ്രേත ගති ගුණ, අසුර ගති ගුණ ටික, නරක ආදී ගති ගුණ ටික. ඔන්නෝම පින්වතුනි මේ 31 ලෝක තලය සහ ලෝකෝත්තර තලය කියලා 32ක් තල තියෙනවා. ඒ කියන්නේ ගුණ 32ක් මේ ලෝක.
ලෝකයාට පුදන්න පුළුවන් පින්වතුනි 31යි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට පුදන්න පුළුවන් පින්වතුනි 32 වෙනි එක. ඒක තමයි පින්වතුනි අර බීතරාගී, බීත දෝෂී, බීත මොහි මහ ගුණය. පින්වතුනි ඔබ අපි මේ සියලු දෙනා වාසනාවන්ත වුණා නේද පින්වතුනි? ඔන්න ඕකට කොඩිය දාගන්න. විතරාගී ගුණය කියන එක පින්වතුනි අපිට දැනගන්න බෑ. අපි අරිහත් වෙනකම්ම මේ හරියට මොකද්ද මේ විතරාගී ගුණය කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා දැනගන්න අරිහත් වෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හරියට දැනගන්න. නැත්නම් අනුමානයෙන් තමයි ඔය දන්නේ කියලා. එහෙනම් මේ විතරාගී ගුණය කියන එක අපි හරියට දැනගන්නේ පින්වතුනි අපි අරිහත් ඵලයේ පූර්ණේ කළාට පස්සේ. ඒකත් හරියට කියන්නේ යම් ප්‍රමාණයකට හරියට දැනගන්නවා එච්චර. නමුත් පින්වතුනි අපි මේ කරන පිනක ශක්තිය බලය පිහිටන්න පින්වතුනි අපිට ඒක දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ නේ. මොකද අපි පුදන්නේ විතරාගී ගුණයනේ පින්වතුනි. නමුත් මේ ලෝක සත්‍යය කරන කිසිම දෙයක ඉතුරුවක් නැහැ. ඉතුරු වෙන්න කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔක්කොම රොඩු විතරයි පින්වතුනි. නමුත් ඔබට ලොකු වරමක් පිරලා තියෙනවා පින්වතුනි. ඔබ කරන දේවල් ඉතුරු කරන්න. ඒ කියන්නේ ඔබ මේ කළේ වුණාට පස්සේ ලොකු ඉතුරුවක් තියෙනවා පින්වතුනි. ඔබගේ මල්ල පිරීලා. එහෙම වෙලා තියෙන්නේ පින්වතුනි අපි මේ විතරාගී ගුණය පුදන නිසා. ඔබ පින්වතුනි සතයක් වේදම් කරලා කෝටියක් හොයන්න පුළුවන් බැංකුවක මේ ඉන්නේ. මොකද හේතුව 50%ක් බැංකුවෙන් දෙන්නේ පින්වතුනි. අනිත් බැංකු වලින් දෙන්නේ 10%යි වැඩිම. නමුත් ඔබගේ බැංකුවෙන් පින්වතුනි 50%ක් කොහොමද තියෙනවා? ඔබ දැනගෙන නෙමෙයි සමහර විට පින්වතුනි ඔබට බුදුහාඳුරුව මුණ ගැහෙන ඔබ දන්නේ නැහැ මේ බුදුහාඳුරුව කියලා පින්වතුනි ඔබ දානයක් දෙනවා. ඔබගෙන් හම්බ වෙනවා 20%ක්. මොකද ඔබ හිතනවා මේ ඉගෙන මිනිහෙක් වෙන්න ඇති කියලා තට්ටිත් ගාගෙන මේ දිවුර පුපුරගෙන යනවා කියලා. හැබැයි ඉතින් ලස්සනයි හොඳ හැඩයි කමන්නේ ඉතින් බැන බැනත් සමහරට මේ හොඳ හැරියට ඉන්නවා මොකටද ඔය හිඟා කන්නේ හොඳට ඉන්න පුළුවන් නේ ආදි වශයෙන් කියලා කමක් නැහැ ඒත් දෙනවා කියලා හිතාගෙන 20ක් ඔබෙන් දැම්මා. ඔබ දන්නේ නැහැ කවුද කියලා. නමුත් කීයක් තියෙනවද දැන්? 70ක් තියෙනවා ඒක. මොකද හේතුව 50ක් හම්බ වෙනවා හැමතිස්සෙම මෙතන. ඒකයි පින්වතුනි. මේක තමයි මහා පුදුම වාසනාව අපේ ජීවිතේ. අපි හැමෝම මහා පුදුම වාසනාවන්ත වුණා ওই කාරණාව නිසා අද අපිට පින්වතුනි මේ පොඩි යන්තමින් හිත පහදවගෙන යමක් කළත් පින්වතුනි අපි ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයට නම් මේ කරන්නේ. ඒ කියන්නේ පින්වතුනි විතරාගේ විත දෝෂී විත මොහි මහ ගුණේම තමයි ඔය පුදන්නේ. ඒ මහ ගුණේම නම් පින්වතුනි අපි ඔය පුදන්නේ අපිට ඒකෙන් ලැබෙන දේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා පින්වතුනි ඔබ සියලු දෙනා ඔන්න ඔව හොඳට අවබෝධ කරගන්න. මේ අපිට ලැබිච්ච වරමක් නේ. මේ වරම ලැබුණේ පින්වතුනි අනන්ත සංසාරයත් තිස්සේ පින් කළා. ඔබ නිකමට හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට සාදුකාරයක් තියන්න මිනිස්සෙක් කොයිතරම් පිනක් කරන්න ඕනේද කියලා. මේ සිවුර දරන්න නෙමෙයි පින්වතුනි. ඒකයි කියන්නේ පින්වතුනි මේ සිවුර දරාගෙන ඉන්නකොට අපි හැමතිස්සෙම අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්නේ. මේක ලේසි පහසුවෙන් තකන්න එපා. ඔය සිවුර ඔබ වහන්සේලාට හම්බුණා කියන එක ලේසියෙන් පහසුවෙන් තකන්න එපා. සිවුර හම්බෙන්නේ නැති මේ තරුණ දරුවෝ කී දෙනෙක් ඉන්නවද තාම සිවුර ගන්න බැරි වෙච්ච. නමුත් ශාසනයට සාදුකාරයක් තියලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේලාට සිවුර මුණ ගැහිලා තියෙනවා. අනගාരിക මහතුරු සිවුර ගන්න බලාගෙන ඇවිදින්න ඉන්නවා මේ. තව සිවුර ගන්න ඕනේ ඒත් තාම හිත හැදුන්නේ නැති දරුවෝ ඉන්නවා මෙතන. තාම සිවුර ගන්න ඕනේ නැහැ නමුත් ශාසනයට සාදුකාරයක් දීපු දරුවෝ ඉන්නවා මෙතන. තාම ශාසනයට සාදුකාරයක් තියාගන්න බැරි වෙච්ච මිනිස්සු ඉන්නවා මෙතන. වැඩි හරියක් ඉන්නේ එහෙමයි. මේ ඔක්කොම පින්වතුනි අපි නගාගත්ත පුණ්‍ය ශක්තිය බලය. භාග්‍යවතුන් වහන්සේගේ ජීවරේ දරා ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ පින්වතුනි. ඒකයි ඔබ නිකමන හිතලා බලන්න ඔබ අටපිරිකරක් ගෙනල්ලා පූජා කරන්නේ කොයිතරම් භක්තියෙන්ද කියලා. මොකද ඔබට දැනෙනවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවරය ඔබ මේ පූජා කරන්නේ. මේ මහරහතන් වහන්සේලා දරපු ඒ උතුම් අරිහත් ධජය ඔබ මේ පූජා කරන්න කියලා පින්වතුනි ඔබගේ ලොකු හැඟීමක් තියෙනවා. ඒක ඇත්ත පින්වතුනි. එහෙනම් මේ අපි මේ අනන්ත සංසාරයත් විසින් ඉඳලා කරගත්ත මහා පුණ්‍ය කර්මයක් පින්වතුනි මේ පරිසම් දෙන්නේ මහා පුණ්‍ය ශක්තිය මේ අපිට පරිසම් දෙන්නේ. කින කියන්නේ පරිසම් දෙන එකක්. හරියට පින්වතුනි පහනේ තියෙන තෙල් වගේ. බන ටිකක් ඇහුවා කියලා කියන්නේ පින්වතුනි වින ඉවරයි.
හැබැයි බණ අහන වෙලාවේ ආපහු පින ජනිත වෙන්න නිසා පින්වතුනි මොකද වෙන්නේ? ඒක නිසා ආයෙත් පින් තියෙනවා. අරිට වඩා පිනක් ජනිත වෙලා තියෙනවා. ඒක නිසා ඔබගේ හැමතිස්සෙම කුප්පියේ තෙල් තියෙනවා. ඔන්න ඔය තෙල් ඔය කුප්පියේ තියෙන තෙල ගැන පින්වතුනි විශ්වාසයෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් පින්වතුනි ඔය කුප්පියේ තෙල් පුරවලා තියන්න.